ආයිබෝන් මිත්‍රවරුනි ඇමරිකාව සහ සෝවියට් රුසියාව අතර ශීතල යුද්ධය අවසන් වුණාට පස්සේ තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීම පිළිබඳව මෑත යුගයේ රටවල් දෙකක් පිළිබඳව බියක් තිබුණා නම් බොහෝ දුරට ඒ ඉරානය සහ ඊශ්‍රායලය. මේ රටවල් දෙක අතර මෑත කාලයේ දශක ගණනාවක් පුරා දිවෙන එදිරිවාදීකමක් පවතිනවා පමණක් නොවේ මේ රටවල් දෙක එකිනෙකා සමග යුද ප්‍රකාශ කර ගැනීමට බොහෝ දුරට ආසන්නව හිටියා. ඒ විතරක් නෙමෙයි නිල නොවන මට්ටමින් මේ රටවල් දෙක අතර විවිධ එදිරිවාදීකම් විවිධ සටන් ඇවිලී ගියා. අවසානයේ ඉරානය සහ ඊශ්‍රායලය අතර ශීත යුද්ධය අවසන්. දැන් රටවල් දෙක අතර සැබෑ යුද්ධයක් ආරම්භ වෙලා. මේ වීඩියෝ රූපගත කරන විට දැනට යුද්ධය ආරම්භ වී 5 වෙනි දිනටත් යුද්ධය ක්‍රියාත්මකයි. මේ වන විට ඊශ්‍රායල ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා ඉරාන භූමිය ආක්‍රමණය කරමින් ඉරානයට පහර දෙමින් සිටිනවා. මේ ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා ඉලක්ක කරමින් සිටින්නේ න්‍යෂ්ටික පරේෂණ සිදු කරන ස්ථාන. ඒ වගේම මේ වන විට ඉරාන හමුදාවේ ප්‍රධාන අනදෙන නිලධාරීන් ගණනාවක්ම ඝාතනය කර යුද සිතියමින් ඉවත් කිරීමටත් මේ වන විට ඊශ්‍රායලය කටයුතු කරමින් තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම ඉරාන හමුදාවේ අනදෙන නිලධාරීන් 13 දෙනෙක් සිටිනවා. මේ 13 දෙනාගෙන් දැනට 11 දෙනෙක්ම ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත්ව තිබෙනවා. මේ මෙහෙයුම පුරාවටම ඊශ්‍රායලයට ප්‍රධාන අරමුණු දෙකක් තිබෙන බව දැක ගන්න පුළුවන්. පළවෙනි අරමුණ තමයි ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීම වැළැක්වීම. ඊශ්‍රායලය පැහැදිලිව ප්‍රකාශ කරනවා යම් කිසි මොහොතක මේ ඉරානය දිගු කාලීනව පවත්වාගෙන එන න්‍යෂ්ටික පරේෂණ සාර්ථක වී ඉරානය විසින් න්‍යෂ්ටික අවියක් නිපදවුවොත් එය තමන්ගේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව දෙවැන්න. ඊශ්‍රායලය විසින් ඉරාන රජය සහ එරට හමුදාවේ පැවැත්ම අස්ථාවර කිරීමට ඉලක්ක කරන බව පෙනෙනවා. විශේෂයෙන්ම ඊශ්‍රායලයට අවශ්‍යයි ඉරාන ජනතාව අතරින්ම කැරැල්ලක් ආරම්භ වී මේ ඉරාන රජයට එරෙහිව ඔවුන් සටන් කිරීමට යොදවන්න. එක් පැත්තකින් ඊශ්‍රායලය විසින් ඉරානය ඉලක්ක කරන ගමන් අනෙක් පැත්තෙන් ඔවුන් ඉරාන ජනතාවට ආයාචනා කරමින් සිටිනවා ඔබ තලා පෙළන. මේ තමයි ඊශ්‍රායලයේ නිර්වචනය. ඔබ තලා පෙළන ඔබගේ පාලකයන්ට විරුද්ධව නැගී සිටීමට මේ හොඳම කාලය බවට ඊශ්‍රායලය විසින් ඉරාන ජනතාවට නිවේදනය කරමින් සිටිනවා. අනෙක් පැත්තෙන් ඔවුන් ඉරානයේ ටෙහෙරාන් ඇතුළු ප්‍රධාන නගර ඉලක්ක කරමින් විශේෂයෙන්ම සිවිල් ජනතාව ජීවත් වන නගර පවා ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. ඊශ්‍රායලයෙන් ඉරානයට මේ ප්‍රහාරය එල්ල වෙන්නේ කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව. දෙරට අතර දීර්ඝ කාලයක් තිස්සේ තර්ජනය කිරීම පැවතුණා. නමුත් කිසිදු රටක් අනෙක් රට ආක්‍රමණය කරමින් ප්‍රහාර එල්ල කිරීමට පෙළඹුණේ නැහැ. නමුත් සිකුරාදා දිනයේ ඊශ්‍රායලය විසින් ඉරානය ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරා. ප්‍රථමයෙන්ම ඉරානය මවිත වුණා. ඔවුන් අපි කියනවා යුදමය භාෂාවෙන් ඔවුන් ෂොක් වුණා. ඔවුන්ගේ ප්‍රතිප්‍රහාරයට පැය කිහිපයක් ප්‍රමාද වුණා. නමුත් සිකුරාදා රාත්‍රිය වන විට ඉරානය සිය ප්‍රතිප්‍රහාරය ඇරඹුවා. මේ රටවල් දෙක අතර යුද ශක්තිය විශ්ලේෂණය කිරීමේදී අපිට පැහැදිලිව පෙනෙනවා ඉරානයේ යුද ශක්තිය තමයි ඔවුන් සතුව අති විශාල මිසයිල ගබඩාවක් තිබෙනවා. අන්තර්මහද්වීපක බැලස්ටික් මිසයිල ඇතුළු. අනෙක් පැත්තෙන් ඊශ්‍රායලයේ ප්‍රධාන යුද ශක්තිය වන්නේ ප්‍රහාරක ගුවන් යානා සහ ඔවුන්ගේ මොසාඩ් බුද්ධ්‍යංශය. මොසාඩ් බුද්ධ්‍යංශය ලොව ඉදිරියෙන්ම සිටින ඒ වගේම ලොව සෑම තැනම ක්‍රියාත්මක වන බුද්ධ්‍යංශයක්. ඔවුන්ට ඉරානය ඇතුලේ සිට පවා සිය මෙහෙයුම් දියත් කිරීමේ හැකියාව තිබෙනවා. ඉතින් මේ රටවල් දෙක අතර ආරම්භ වන යුද්ධයක ඔවුන්ගේ ශක්තියින් වෙනස්. ඉරානය විසින් සිකුරාදා රාත්‍රියේ සිට ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළා. බැලස්ටික් මිසයිල ඇතුළුව ඔවුන් සිකුරාදා රාත්‍රියේ ඊශ්‍රායලය ඉලක්ක කළා. සෙනසුරාදා රාත්‍රියේ ඊශ්‍රායලය ඉලක්ක කරා. ඉරිදා රාත්‍රිය සහ සඳුදා රාත්‍රියේ ඊශ්‍රායලය ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාර එල්ල කළා. මේ වන විට ඉරානය විසින් ඊශ්‍රායලයට මිසයිල 400කට අධික ප්‍රමාණයක් එල්ල කර තිබෙනවා. ඒ වගේම ඉරානය විසින් මිලෙන් අඩු ඩ්‍රෝන යොදවාද ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
ඊශ්‍රායලයේ සිවිල් ජනතාවගේ තත්ත්වයක් මේ වන විට එතරම් සුව පහසු එකක් නෙමෙයි. සෑම ඊශ්‍රායල ජාතිකයෙකුටම විශේෂයෙන්ම මේ ටෙල් අවීව් ඇතුළු නගරවල ජීවත් වන ඊශ්‍රායල ජාතිකයන්ට රාත්‍රිය සිය නිවස් තුල ගත කිරීම තහනම් කර තිබෙනවා. ඒ අනුව ඊශ්‍රායල ජාතිකයන් සිය රාත්‍රිය ගෙවන්නේ බංකර තුල. එහෙමත් නැත්නම් බෝම්බ සහ මිසයිල් ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා ඇති කර තිබෙන භූගත ආරක්ෂිත මර්මස්ථාන තුල. ඉරානය ඊශ්‍රායලයේ හයිපා වරාය නගරය ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කර තිබෙනවා. මේ වරායෙන් තමයි ඊශ්‍රායලය ගෙන්වන ඔවුන්ගේ ආනයන වලින් 30% මෙහෙයුම් සිදු කෙරෙන්නේ. ඒ කියන්නේ ඊශ්‍රායලය ගෙන්වන ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය යුද උපකරණ ඇතුළු සියලුම ආනයන වලින් 3/1 ක්‍රියාත්මක වන්නේ මේ හයිපා වරාය නගරයේ. එම නගරයටත් සාර්ථකව ප්‍රහාර එල්ල කිරීමට ඉරානය මේ වන විට සමත් වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ඔවුන් විසින් උතුරු ඊශ්‍රායලයේ ටම්රා නගරය, ඒ වගේම ටෙල් අවීව් ප්‍රධාන පරිපාලන නගරය සහ මධ්‍යම ඊශ්‍රායලයේ බට්යාම් නගරයටත් ඉරානයේ මිසයිල ප්‍රහාර මේ වන විට එල්ල වී තිබෙනවා. එම ප්‍රහාර වලින් එම නගරවල බොහෝ ගොඩනැගිලි විනාශ වී තිබෙනවා. ඒ අතර ජනතාව ජීවත් වන නිවාස සහ නිවාස සංකීර්ණ පවා එම ප්‍රහාර වලින් විනාශ වී තිබෙනවා. එම ප්‍රහාර වලින් ඉරානයට සාර්ථක ප්‍රතිඵල අත්ව තිබෙන බව පෙනෙනවා. ඒ ප්‍රහාර වලින් ඊශ්‍රායලයේ ඉහතකී නගරවල ජනතාව ජීවත් වන නිවාස සංකීර්ණ සහ රජයේ ගොඩනැගිලි පවා විනාශ වී තිබෙන ආකාරයක් දැකගත හැකියි. ඉරානය සහ ඊශ්‍රායලය අතර යුද ශක්තිය විශ්ලේෂණය කර බැලීමේදී දෙරටේ යුද ශක්තියේ ප්‍රධාන එක් වෙනසක් අපට දැකගත හැකියි. ඒ තමයි ගුවන් ආරක්ෂණ පද්ධති. එයා ඩිෆෙන්ස් සිස්ටම්. ගුවන් ආරක්ෂණ පද්ධති වලින් පැහැදිලිවම ඊශ්‍රායලය ඉදිරියෙන් සිටිනවා කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතිය සහ තවත් ගුවන් ආරක්ෂණ පද්ධති කිහිපයක්ම ඔවුන් සතුයි ඇමරිකාවෙන් ආනයනය කර ඔවුන් භාවිතා කරන ගුවන් ආරක්ෂණ පද්ධති ඊට අයත්. ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂණ පද්ධතිය මින් පෙර පෙන් වූ සාර්ථකත්ව අගය 90%ක්. ඒ කියන්නේ මිසයිල හෝ ඩ්‍රෝන 100ක් පැමිණෙද්දී එයින් 90ක් සාර්ථකව ව්‍යවර්ත කිරීමට එහෙම නැත්නම් විනාශ කිරීමට ඊශ්‍රායලය සමත්. නමුත් මේ ඉරාන සහ ඊශ්‍රායල යුද්ධය ආරම්භ වී ඉරාන මිසයිල සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂණ පද්ධතියේ සාර්ථකත්ව අගය 90% කලාපයෙන් තරමක් පහළ වැටී තිබෙන බව පෙනෙනවා. එමෙන්ම ඔබ හිතන්න මිසයිල ආරක්ෂණ පද්ධතියේ සාර්ථකත්ව අගය 80%යි. නමුත් එක්වරම මිසයිල 100ක් පැමිණෙනවා යන්නෙහි අර්ථය තමයි අනිවාර්යයෙන්ම සහ අවම වශයෙන්ම මිසයිල 20ක් හෝ ඊශ්‍රායල භූමියට පතිත වෙනවා. එහෙමත් නැත්නම් ඉරානයේ ඉලක්කවලට පතිත වෙනවා. ඉතින් ඉරානය විසින් සිදු කරමින් සිටින්නේ ඒක. ඔවුන් සතුව විශාල මිසයිල ගබඩාවක් තිබෙනවා. ඔවුන් එක්වරම මිසයිල ගණනාවක් ඊශ්‍රායලයට එල්ල කරනවා. එයින් කොතරම් ප්‍රමාණයක් ඊශ්‍රායල ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් සාර්ථකව විවර්ත කළත් ප්‍රහාර කිහිපයක් හෝ නිසි ඉලක්කයට පතිත වෙනවා. ඒ අනුව මේ වන විට ඊශ්‍රායලයටත් සැලකිය යුතු හානි සිදුව අවසන්. ඊශ්‍රායලයේ විශාල ගොඩනැගිලි සහ ජනාවාස ප්‍රමාණයක් විනාශ වී අවසන් ඉරාන ප්‍රහාර වලින්. ඊශ්‍රායල ප්‍රහාරයේදී ඊශ්‍රායලය විසින් ඉරානයේ ප්‍රධාන මර්මස්ථාන 3ක් ඉලක්ක කර තිබෙන බව පෙනෙනවා. පළමුවැන්න ඔවුන්ගේ න්‍යෂ්ටික පරීක්ෂණාගාර, දෙවැන්න ඔවුන්ගේ හමුදාවේ රජයේ පරිපාලනයේ සහ ඉහළ විද්‍යාඥයන්ගේ නිවාස, තෙවැන්න ඉරානයේ ගුවන් ආරක්ෂණ පද්ධතිය. එම ප්‍රහාර වලින් ඊශ්‍රායලය සැලකිය යුතු සාර්ථකත්වයක් අත්කරගෙන තිබෙන බව පෙනෙනවා. මේ වන විට ඊශ්‍රායලය විසින් ප්‍රකාශ කර තිබෙනවා ඔවුන් විසින් සම්පූර්ණයෙන්ම ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධතිය විනාශ කර තිබෙන බව. එහි අර්ථය ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානාවලට තර්ජනයකින් තොරව නිදහසේ ඉරාන අහසේ සැරිසරමින් ඔවුන්ගේ ඉලක්ක සොයා යන්නට පුළුවන්. දැනටමත් ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ඒ ආකාරයේ ඉලක්ක 100කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ අතර ගුවන් ආරක්ෂණ පද්ධති, න්‍යෂ්ටික පරීක්ෂණාගාර,
ඉරාන ගුවන් හමුදාවේ ගුවන් යානා නවතා තිබෙන යාත්‍රාංගන සහ ඉරාන රාජ්‍ය පරිපාලනයට සහ විද්‍යාත්මක පර්යේෂණ වලට සහ හමුදාවේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය පුද්ගලයින්ගේ නිවස්න ඇතුළත්. එම ප්‍රහාර වලින් ඉරානයේ සිවිල් වැසියන් ඇතුළු 200කට වැඩි පිරිසක් මිය ගිහින් තිබෙනවා. ඒ වගේම 1200කට වැඩි ජනතාවක් තුවාල ලබා තිබෙනවා. ඔවුන් ඊයේ රාත්‍රියේ ඉරාන රජයේ මාධ්‍ය ආයතන වලට පවා ප්‍රහාර එල්ල කළා. එම ප්‍රහාරය එල්ලවන මොහොතේ ඉරාන රජයේ ප්‍රධාන රූපවාහිනී නාලිකාව සජීවී විකාශයක් අතරමැද තමයි සිටියේ. එම සජීවී විකාශය අතරමැදම ඊශ්‍රායලයේ ප්‍රහාරයට තමන් ලක් වූ බව ඉරාන රජයේ මාධ්‍ය නිවේදනය කළා. ඒ වගේම ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් නගරයේ ජීවත් වන ජනතාවට ටෙහෙරාන් නගරය හැරදා යන ලෙසට අනතුරු අඟවමින් සිටිනවා. එහි අර්ථය ටෙහෙරාන් නගරය ඉලක්ක කරමින් විශාල ප්‍රහාරයක් ඉදිරියේදී එල්ල විය හැකි. මේ වන විට ඇමරිකානු ජනාධිපතිවරයා සිටියේ G7 සමුළුව අතරමැද. එම සමුළුව අතරමැද හැරදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ඇමරිකාවට පැමිණියා. එලෙස පැමිණ ඔහු සිදු කළ පළමු ප්‍රකාශය වුණේ ඔහු ටෙහෙරාන් නුවර ජීවත් වන ඉරාන ජාතිකයන්ට ප්‍රකාශ කළා ටෙහෙරාන් නගරය හැරදා යන ලෙසට. ඒ අනුව ඉදිරියේදී ටෙහෙරාන් නගරය ඉලක්ක වීම බොහෝ විට සිදුවිය හැකි. එය ඊශ්‍රායලය විසින් තනිව සිදු කරන මෙහෙයුමක්ද එහෙමත් නැතිනම් ඇමරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ මෙහෙයුමක්ද යන්න තවමත් පැහැදිලි නැහැ. යුද විශ්ලේෂකයන් සඳහන් කරන ආකාරයට බොහෝ විට එය ඊශ්‍රායලය විසින් සිදු කරන මෙහෙයුමක් වේවි. ඇමරිකාව විසින් මේ මොහොතේ ඊශ්‍රායලයට සහාය ලබා දෙමින් සිටිනවා. මෙම ප්‍රහාරය සඳහා ඊශ්‍රායලය විසින් යොදා ගන්නා බොහෝ අවි ආයුධ ඇමරිකාවෙන් ලබාගත්තු ඒවා. ඒ වගේම ඇමරිකාව තව දුරටත් ඊශ්‍රායලයට අවි ආයුධ සහ බුද්ධි තොරතුරු ලබා දෙමින් සිටිනවා. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඍජුව ඉල්ලීමක් කරා මෙම ප්‍රහාරයට සම්බන්ධ වෙන්න එහෙමත් නැත්නම් ඉරාන ආක්‍රමණයකට සහභාගී වෙන්න කියලා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා එම ඉල්ලීම නම් ප්‍රතික්ෂේප කළා. ඔහු විසින් සඳහන් කළේ ඍජුව ඉරානය සමග යුද්ධයකට පැටලීමට තමන්ගේ හෝ තම රජයේ කිසිදු අදහසක් නැති බව. මේ යුද්ධයේදී ඊශ්‍රායලයට උදව් කරමින් සිටින්නේ ඇමරිකාව පමණක් නොවේ. ඔවුන්ගේ අරාබි මිතුරන් පවා ඉරානයට එරෙහි මේ සටනට ඊශ්‍රායලයට උදව් කරමින් සිටිනවා. ඔබ දන්නවා ඉස්ලාම් ලෝකයේ ප්‍රධාන බෙදීමක් තිබෙනවා සුන්නි මුස්ලිම්වරු සහ ෂියා මුස්ලිම්වරු කියලා. මේ බටහිර ආසියාතික සහ මැද පෙරදිග කලාපයේ ප්‍රධාන ෂියා මුස්ලිම් බලවතා තමයි ඉරානය. ඔවුන් සත්‍යය පිළිගන්නේ ෂියා ඇදහිලි. එක්සත් අරාබි එමීර රාජ්‍ය, සෞදි අරාබිය ප්‍රමුඛ එක්සත් අරාබි එමීර රාජ්‍ය වැනි රටවල් ඔවුන්ගේ විශ්වාසයන් විදියට පිළිගන්නේ එහෙම නැත්නම් බාරගන්නේ සුන්නි මුස්ලිම් ඇදහිලි. ඉතින් මෙම බෙදීම නිසා මැද පෙරදිග කලාපයේ ඉරානය සහ සෙසු අරාබි රටවල් අතරත් ගැටුමක් බෙදීමක් සහ සීත යුද්ධයක් පවතිනවා. එම බෙදීමත් ඊශ්‍රායලයට වාසියක් වී තිබෙනවා. විශේෂයෙන්ම ඉරානයේ සිට දියත් කරන බැලස්ටික් මිසයිල වලට ප්‍රහාර එල්ල කරමින් ඒවා බිම දැමීමට අරාබි රටවල් වල සහයත් ඊශ්‍රායලයට හිමිව තිබෙනවා. දැනට ඉරානය යුද කරන්නේ තනිවම. නමුත් වාර්තා වන අන්දමට විශේෂයෙන්ම ඇමරිකානු බුද්ධ්‍යංශ විසින් වාර්තා කර තිබෙනවා චීනය විසින් ඉරානයට උපකාර කිරීමට ඉදිරිපත්ව තිබෙන බව. චීනය ඔවුන් සතු ගුවන් ආරක්ෂණ පද්ධති ඉරානයට ලබා දීමට එකඟත්වය පළ කර තිබෙන බවත් වාර්තා වෙනවා. ඒ වගේම දැනටමත් චීනයේ සිට අවි ආයුධ රැඟත් ගුවන් යානා කිහිපයක් ඉරානය දෙසට පැමිණෙමින් තිබෙන බවටත් බටහිර බුද්ධ්‍යංශ වාර්තා කර තිබුණා. මේ යුද්ධයේදී රුසියාව දැනට එක් පාර්ශවයක සහායට පැමිණ නැහැ. නමුත් මේ ගෝලීය බල කඳවුරු බෙදී තිබෙන ආකාරය අනුව ඉරානය යනු රුසියාවේ දීර්ඝකාලීන මිතුරෙක්. රුසියාව විසින් ඊශ්‍රායලයේ ප්‍රහාරය හෙලා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නමුත් එලිපිටම තවමත් ඉරානයට සහාය ලබා දීමට ඉදිරිපත්ව නැහැ. නමුත් බටහිර බුද්ධ්‍යංශ තව දුරටත් වාර්තා කරන්නේ කරලියෙන් එපිට රුසියාව විසින් ඉරානයේ සහායට පැමිණේ විහිමත් නැත්නම් රුසියාව විසින්
ඔවුන්ගේ ගුවන් ආරක්ෂණ පද්ධතිවල හෝ අවි ආයුධවල සහාය ඉරානයට ලබා දීමට ඉදිරිපත් වේවි කියලා. දැනට මේ ඉරාන ඊශ්‍රායල අර්බුදයට විසඳුමක් සාමයක් හෝ අවසානයක් පිළිබඳ සේයාවක් දැනට නැහැ. රටවල් දෙකම ඔවුන්ගේ ශක්තිය උරගා බලමින් සිටිනවා. එයින් අසරණ වන්නේ දෙපාර්ශවයේම සිවිල් ජනතාව බවට නම් කිසිදු සැකයක් නැහැ. මේ අර්බුදය පිළිබඳව අපට කතා කිරීමට තවත් බොහෝ පුවත් තිබේවි. එම පුවත් ලද සැනින් අප ඔබ හමුවන්නම්. ඒ තොරතුරු කාටත් කලින් බලන්න අපගේ ඉරේෂාන් සිරිවර්ධන YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මිත්‍රවරුනි, අදට අපේ කතාව අවසන් ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.